ඔන්න තවත් අලුත් දවසක්. අන්තිමට ගෙනාපු බ්ලොග් එකෙන් ඔයාලා දැක්කනේ මම බෝගන්විලා ආච් එක කප්පාදු කළේ කොහොමද කියලා. ඉතින් දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ තාප්පේ උඩ තියලා තියෙන බෝගන්විලා පොට්ස් ටික තමයි. ඒ ටිකත් මම මාස කීපයකට සැරයක් යාර්මිලා දානවට අමතරව තව පුංචි වෙනසක් කරනවා. ඒකත් මට ඔයාලත් එක්ක මේ විදියට බෙදා ගන්න හිතුණා. මේ වැඩේ මට තනියම කරන්න බෑ. ඒක නිසා ලොකු පුතාට කියලා තාප්පය උඩ තියලා තියෙන ඒ බෝගන්විලා පොට්ස් ටික ඔක්කොටම ඉස්සෙල්ලා බිමට අරගත්තා. ඔන්න ඉතින් අද මම ලෑස්ති වෙන්නේ මෙන්න මේ බෝගන්විලා පොට්ස් ටික අලුත් කරන්නයි. ටිකක් මහන්සි තමයි මේ වැඩේ කරද්දී. ඒත් ඉතින් අතෑරලා දාන්න බැහැනේ. ඕගොල්ලෝ හැමදාම මගේ වීඩියෝස් වල දකින මේ බෝගන්විලා මල් ටික මම හැමදාම මේ විදියට අරගන්නේ කාලෙන් කාලෙට මේ වගේ පුංචි පුංචි දේවල් කරන නිසා තමයි. අද අපි ඔක්කොම එකතු වෙලා තමයි මෙන්න මේ වැඩේ කරන්න පටන් ගත්තේ. මලින් පිරුණු මිදුලක් තියෙනකොට ඔයාලට හරිම ප්‍රසන්න බවක් පිරුණු බවක් දැනෙනව නේද? ඉතින් ඒක දිගටම රැකගෙන යන්න නම් අපිට චුට්ටක් මහන්සි වෙන්නත් වෙනවා. මොකද මිදුලේ මල් පැල හිටවලා වතුර දාලා පෝර දානවා විතරක් නෙමෙයිනේ කරන්න ඕනේ. ඒක පවත්වගෙන යන්න හොඳට නඩත්තු කරන්න ඕනේ. කප්පාදු කරන්න ඕනේ. හරි කාලයට හරි විදියට පොහොර යොදන්න ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් අපිට තියෙනවා කරන්න. ඉතින් මං අද ඔයාලට කියන්න යන්නේ අවුරුද්දකට දෙසරයක් විතර මම බෝගන්විලා ගස්වලට කරන පොඩි ට්‍රීට්මන්ට් එකක් ගැන. මල් පෝච්චි ටික ඉතින් මට බිමට අරගෙන දීලා ලොකු පුතා ගියා යාළුවෙක්ගේ ගෙදරට ගිහිල්ලා ඉක්මනට එන්නම් කියලා. ඉතින් මේ වැඩේ කරන්න අන්තිමට ඉතුරු වුණේ මමයි හස්බන්ඩ්ුයි නාලක අයියයි විතරයි. ඉතින් මං ඔයාලට කියන්නම්කෝ දැන් මොකද්ද මං කරන්න යන්නේ කියලා. හැමදාම යාර්මිලා දාදා සති දෙකෙන් දෙක ඉන්න මම අවුරුද්දකට දෙපාරක් විතර පෝච්චි ටික මුල්ලුවක් අරගෙන බෝගන්විලා පැලේ ළඟ තියෙන උඩ පස් තට්ටුව සූරලා අයින් කරනවා. මොකද වල් පැලවෙලා තියෙන්න පුළුවන්, පස නිසරු වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒව ඔක්කොම මුල්ලුවකින් සූරලා මම අයින් කරනවා. අයින් කරලා මුල් පෑදෙන මට්ටමට, ඒ කියන්නේ මුල් ඩැමේජ් වෙන්නේ නැති මට්ටමට පාද ගන්න ඕනි. හැබැයි මුල් ඩැමේජ් කරගන්න එපා. මොකද පස්සේ පැලේ මැලවෙන්න පුළුවන්. ඒක නිසා මේ වැඩේ ගොඩක් පරිස්සමට කරන්න ඕනේ. ඉතින් ඒ අයින් කරන පස් වෙනුවට මම දානවා පොහොර පස්. මොනවාද පොහොර පස් කියන්නේ? කොම්පෝස්ට් එකකුයි අර තියෙන්නේ විකුණන්න පස් මිශ්‍රණය කියලා එකක්. අන්න ඒ දෙක එකට එකතු කරලා ඒ පෝච්චියේ මදි පාඩුවට මම ඊට පස්සේ පුරවනවා. දැන් ඔයාලා මේ දකින්නේ මං ඒ වැඩේ කරන විදිය.
ඉතින් ඔක්කොටම ඉස්සෙල්ලා ලොකු ඉටි කොලයක් බිමට දාලා ඕකට මම අර පස් ගෝනි දෙකම එකට මික්ස් කරලා ඉස්සෙල්ලම පස් මිශ්‍රණය හදා ගන්නවා. මේ දවස්වල ඉතින් ඇත්තටම අපේ උදව්වට නාලක අයියා ඉන්න නිසා හරි ලේසි. මොකද මට උගුරේ අමාරුව හැදුනට පස්සේ වීස් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මහන්සි වෙලා වැඩක් කරන්නත් බෑ. හස්බන්ඩ්ටත් එහෙමයි. ටිකක් අසනීප ගතියෙන් අපි දෙන්නම ඉන්න නිසා නාලක අයියා මේ වෙලාවේ අපිට ලොකු සපෝට් එකක් දෙනවා. මේ විදියට ඒ පස් දෙක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ කරන හැම දෙයක්ම හිතේ සතුටින් කරන්න ඕනේ. ආපෝ හදාගන්න අරගෙන මොන කරදරයක්ද මේවට සාතු කරන්නත් ඕනේ කියන හැඟීමෙන් නම් නෙමේ. අපි දරුවෝ බලා ගන්නවා වගේ අපි කවදාක්වත් දරුවෝ හදලා ආපෝ මෙයාලට කන්න දෙන්නත් ඕනේ බලා ගන්නත් ඕනේ කියලා අපි කියව කරන්නේ නෑනේ නේද? ඉතින් ඒ වගේ මේ මල් පැලවලටත් ඒ විදියටම ආදරේ කරන්න. හරිම ආසාවෙන් හරිම කැමැත්තෙන් මේ දේ කරනකොට අපේ හිත හැමදාම සතුටින් තමයි තියෙන්නේ. මේ බලන්න මේ කරන්නේ අන්න ඒ මං කිව්ව වැඩේ තමයි. මුල්ලුවක් අරගෙන බෝගනිලා පෝච්චිවල උඩ තියෙන පස් ටික මේ විදියට අපි සූරලා අයින් කරනවා. එතකොට අර තනකොළ වැවිලා තියෙනවා නම් පාසියේ වගේ එහෙම බැඳිලා තියෙනවා නම් ඒ ඔක්කොම අයින් වෙලා යනවනේ. ඉස්සෙල්ලා කිව්වා වගේ පරිස්සමට කරන්න මුල් ඩැමේජ් කරගන්නේ නැතුව. එදා හැන්දෑ වරුවක තමයි අපි මේ වැඩේ කරන්න පටන් ගත්තේ. ඉතින් පෝච්චි නම් බර ගාණක් තිබුණා. ඒ වුණාට ඒ වැඩේ අර අපි සතුටින් කරන නිසා ලොකුවට මහන්සියක් ඇඟට හිතට දැනුනේ නෑ. මේ විදියට පෝච්චිවල තියෙන අර උඩ පස් තට්ටුව අපි සූරලා අයින් කරලා ඒකත් වෙනම එකතු කරගත්තා කෝකටත්. දැන් මම එක ගෝනියයි ගෙනාවේ කොම්පෝස්ට්. පස් මිශ්‍රණයත් එක ගෝනියයි තිබුණේ. ওই දෙක මික්ස් කරලා ගත්තාම නිකන් අපිට හිතුණා පෝච්චිවලට දාන්න අපිට ඒක ඇති වෙයිද දන්නේ නැහැ. සමහර විට මදි වුණොත් කියලා හිතලා අපි කෝකටත් අර හැම පෝච්චියකම උඩින් අයින් කරගත්තු පස් තට්ටුව එකතු කරලා අර කොම්පෝස්ට් වලටම කලවම් කරලා ඒ මිශ්‍රණය හදාගත්තා. මොකද එතකොට අපිට බය වෙන්න දෙයක් නැහැනේ. පෝච්චි ඔක්කොටම අලුත් පස් ටික පුරවන්න පුළුවන්නේ.
ඊට පස්සේ මෙන්න මේ විදියට තමයි අර පස් මිශ්‍රණය අර සූරපු ඒ පෝච්චිය ඇතුළට දැම්මේ. හැම පෝච්චියක්ම මේ විදියට අපි අලුත් පස් ටික දාලා පුරව ගත්තා. ඉතින් ඒකෙන් ඇත්තටම වෙන්නේ පස අලුත් වෙනවා, අලුතින් පොහොර එකතු වෙනවා, ගහ සරුවට වැවෙනවා. දැන් කාලයක් යනකොට ගහ අපි කියන්නේ කනාටු වෙනවා කියලා. පරණ වෙනවනේ බෝගනිලා ගස්වල ගහ පරණ වෙන්න තමයි මල් එන්නේ. හැබැයි පරණ වෙන්න ගහට අවශ්‍ය පෝෂණයක් තියෙන්න ඕනේනේ. නැත්තම් ඒක දුර්වල පැලයක් වුණාම මල් එන්නේ නැහැ. ඉතින් ඒකට මේ අමතර පෝෂණයක් තමයි අපි දෙන්නේ. මේ තියෙන්නේ අර අපි පෝච්චි වලින් උඩින් සූරලා ගත්තු පස් ටික ආයෙත් අපි පෝර පස් එක කලවම් කරලා පැලවලට දාන්න හදන අවස්ථාවක්. මේ විදියට ඒ පස් තට්ටු එකතු කරන්න අවශ්‍යම නැහැ. ඕගොල්ලන්ට ඇති වෙන්න අලුත් පොහොර ටික තියෙනවා නම්. මට ඉතින් මදි වුණ නිසා තමයි මම මේ පස් ටිකත් මිශ්‍ර කළේ. මට මේ වැඩේ කරන වෙලාවේ හරි ආස හිතුණා මට මගේම මිදුල දැක්කහම. මොකද අර උඩ තියෙන මල් පැල ටිකත් පහලට අරගෙන පහල තියෙන මල් පැලයි ඒවවල පිපිලා තියෙන මලුයි බෝගන්විලා පෝච්චි වල තියෙන මලුයි ඔක්කොම එකට මම දකින්නකොට ලොකු මල් යායක් මැද්දේ මම ඉන්නවා වගේ තමයි මට දැනුනේ. ඉතින් ඒ එක මොහොතක්වත් ස්කිප් කරන්නේ නැතිව මට ඔයාලට ඒ විදියටම ඒ ලස්සන පෙන්වන්න ඕන වුණා. ඉතින් වීඩියෝ එක ටිකක් දික් වෙයි. ඒ වුණාට ඔයගොල්ලෝ හොඳට බලන්න. මම පොඩ්ඩක්වත් මිස් කරන්නේ නැතුව ඔයාලට පෙන්වන්නේ අපි මුල ඉඳලම අගට වෙනකම්ම කොහොමද ඒ දේ කළේ කියලා. දැන් මගේ වීඩියෝස් බලන ගොඩාක් අක්කල නංගිලා මට කමෙන්ට් කරනවා මල් හිටවලා මල් පැල හිටවලා මල් එන්නේ නැහැ. අතු කප්පාදු කරාට මල් එන්නේ නැහැ. මොකද කරන්නේ කියලා. ඉතින් පැල 3-4ක් ගත්තා ඒත් එකකවත් මල් නැහැ. ඔය වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මම ඒගොල්ලන්ට කියන්නේ පැලයක් හිටවලා මෙන්න මේ විදියට සත්කාරයක් දෙන්න. පැලයක් හිටවලා තිබ්බ පළියට ඒකේ මල් එන්නේ නැහැ. ඒකට අවශ්‍ය සාධක තියෙන්න ඕනේ. ඒ ඕගොල්ලෝ නඩත්තු කරන විදිය අනුව, පෝර දාන විදිය අනුව, එතකොට පරිසර තත්ත්වය අනුව, ජලය ලැබෙන විදිය අනුව තමයි ඔය හැම දෙයකම ප්‍රතිඵලයක් අවසන් ප්‍රතිඵලයක් විදියට ලස්සනට මල් එන්න පටන් ගන්නෙ. ඉතින් ඔයාලට කොතනක හරි පුංචි අඩුවක් වෙලා ඇති. ඒ නිසා තමයි ඕගොල්ලන්ට ওই විදියට බෝගනිලා මල්වල අඩුවක් දකින්නට තියෙන්නේ. මේ විදියට අවුරුද්දට දෙපාරක් විතර වගේනේ මම කරනවා කිව්වේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ සති දෙකෙන් දෙකට යාර්මිලා කැට පොහොර එක දාන එක තමයි. ඉතින් මගේ නම් දැන් පැල ගොඩක් පරණ නිසා මං හිතන්නේ අවුරුදු 3-4කට වඩා පරණයි මේ පැල. ඒ නිසා මම යාර්මිලා කොම්ප්ලෙක්ස් එකයි යාර්මිලා ටාගට් එකයි දෙකම එකට මික්ස් කරලා තමයි දාන්නේ.
මේක මම හැම වීඩියෝ එකකම කියනවා මොකද මම බෝගන්විලා වලට විතරක් නෙමේ අනිත් හැම පැලයකටම මම දාන්නේ යාර්මිලා තමයි. ඉතින් හැමදාම මම කොච්චර කිව්වත් හැමදාම මගෙන් ওই ප්‍රශ්නය අහන අය ඉන්නවා. මං හිතන්නේ සම්පූර්ණ වීඩියෝ එක බලන්නේ නැතිව ස්කිප් කර කර බලන අය ඉන්නවනේ. ඉතින් එයාලට මිස් වෙනවා මම මේ කියන හැම දෙයක්ම. ඉතින් අලුතෙන් මගේ වීඩියෝස් බලන අය අද එකතු වෙනවා නම් මං එයාලට කියන්නේ මම මේ මෙච්චර මල් ගන්නේ බොගනිලා වලට විතරක් නෙමෙයි හැම එකටම මම දාන්නේ යාර්මිලා විතරයි. මම විදින මල් පොහොර එකක්වත් විදින්නේ නැහැ ගස්වලට. මම දාන්නේ යාර්මිලා විතරක් වුණාට වෙළඳපොලේ විකුණන්න තියෙනවා බෝගන්විලා වලටම විශේෂිත වූ පොහොරක් බෝගන්විලා පොහොර එකක්. ඉතින් ඔයාලට ඒක දානවා නම් ඒක දාන්නත් පුළුවන්. ඒකත් ගොඩක් හොඳයි. නමුත් දැන් මගේ පැල හුරු වෙලා තියෙන්නේ යාර්මිලා වලට නිසා මම දිගටම පාවිච්චි කරන්නේ ඒ පොහොර වර්ගය තමයි. ඉතින් දාන්නේ මොන පොහොරද කියන එක තීරණය කරන එක ඔයාලා සතුයි. ඒ විදියට පැල ටික හදාගත්තට පස්සේ අපි කළේ අතු කප්පාදු කරන එක. මොකද අපි තාප්පි උඩ තිබ්බහම අර එකම ලෙවල් එකට තියෙනකොට ලස්සනයිනේ. ඒක නිසා ඔක්කොම ගස් ටික එකම ලෙවල් එකට අපි කප්පාදු කරලා දැම්ම මෙන්න මේ විදියට. දැන් ඉතින් බෝගන්විලා වල මල් හැලෙනවා මේ පොට්ස් වල. ඊට පස්සේ දැන් අලුතෙන් පොර දාපු නිසා ගහ පොට්ටක් සරුවට හැදිලා අලුතෙන් දළු දාලා එහෙම එන්න ගනී. ඊට පස්සේ අපි දාන යාර්මිලා පොර එකත් එක්ක නිරන්තරයෙන් පොර ගතිය පැලේට වැටෙනකොට තමයි ගහ ආයේ සරුවට හැදිලා මල් එන්න පටන් ගන්නෙ. ඉතින් ඔයාලට මම හැමදාම කියනවා වගේ දැනුත් කියන්නේ මට ඕනේ මගේ වීඩියෝ සරහා ඕගොල්ලන්ව මෝටිවේට් කරන්න. මෝටිවේෂන් වීඩියෝස් විදියට තමයි මම මේවා ඉදිරිපත් කරන්නේ. මේවා කළ යුතුම කියලා නැහැ. ගොඩක් අය කරන්න කැමති නෑ බලන්න විතරයිනේ කැමති. ඉතින් ඒ කරන්න කැමති අය මල්පැල හිටවන්න කැමති අයට මං දෙන්නේ මෝටිවේෂන් එකක්. ඕගොල්ලෝ පැලයත් එකක් අරගෙන ඕගොල්ලන්ගේ හිතේ තියෙන ආසාවට හිතේ තියෙන හිතට දැනෙන සුවයට මේ දේවල් කරන්න ගන්න. ඉතින් මේ පෝච්චි ටික බිමට බාලා මේ දේවල් කළා වගේ නෙමේ ආයේ මේ ටික උස්සලා තාප්පි උඩින් තියන්නත් ඕනේනේ. ඉතින් මේ හස්බන්ඩ් කරන්නේ අර එයා සෙට් කරලා තිබ්බ වෝටර් සිස්ටම් එකේ බට ටික ගැලවුණානේ අපි පෝච්චි බිමට ගන්නකොට ඒ ටික ආයෙමත් බෝගන්විලා ගහට තියලා ගැට ගහන එක තමයි. තාප්පි උඩින් තියෙන බෝගන්විලා ටික තාප්පි උඩින් තියලා රැක්ස් වලින් තියලා තිබ්බ බෝගන්විලා ටික රැක්ස් වලින් තියලා එදා හවස අපි ඔන්න ඔය විදියට හරිම සතුටින් කාලය ගත කළා. ඇඟට පොඩි මහන්සියක් දැනුණට හිතට ඒ මහන්සිය දැනෙන්නේ නැහැ. මොකද අපි යම් දෙයක් කරපු නිසා ඒකෙන් ප්‍රතිඵල ඉදිරියට හරි ලස්සන දේවල් ලැබෙන නිසා අපේ හිත සතුටින් තමයි අපි ඉන්නේ. මම මේ විඳින මානසික සුවය ඕගොල්ලොත් එක්ක බෙදාගන්නේ මේ විදියට. මොකද මමත් හරි කැමති ඔයාලත් මේ විදියටම සෝබා දහමට ලං වෙලා ඒ සුන්දරත්වය විඳිනවට. මේ වගේ පැල ගොඩාක් හදාගන්න බැරුව ගියත් ඕගොල්ලෝ එකක් දෙකක් හරි හදාගන්න උත්සාහ කරන්න. ගිය සැරේ කප්පාදු කරපු බෝගන්විලා ආච් එකේ මං කිව්වනේ දැන් මල් එන්නත් පටන් අරන් කියලා. ඉතින් ඒකත් මට ඔයාලට පෙන්වන්න හිතුණා. මේ බලන්න බෝගන්විලා ආච් එකේ උඩම මල් ටිකක් ඇවිල්ලා අතරින් පතරක් දළු දාලා මල් එන්න පටන් අරගෙන තමයි තියෙන්නේ. ඒ ලස්සන වීඩියෝස් මං ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්. ඔයගොල්ලෝ මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න.
ඉතින් එහෙනම් දැනට මම ගිහිල්ලා ආයෙත් ඉක්මනටම එන්නම් ඕගොල්ලන්ව බලලා යන්න. ඒ එනකන් ඕගොල්ලෝ ගොඩාක් පරිස්සමෙන් ගොඩාක් සතුටින් ඉන්න.